ආයුබෝවන්. අද මම ඔබව කැඳවාගෙන යන්නේ පස්වන සියවසේ ලෝකයේ තිබූ දියුණුම වාරි තාක්ෂණයේ කේන්ද්‍රස්ථානයකට. හැබැයි අද මම කතා කරන්නේ මේකේ තියෙන ලස්සන ගැන නෙවෙයි, ලෝකයේම ඉංජිනේරුවන්ව අදටත් මවිතයටපත් කරන ඒ අපූර්ව වාරි තාක්ෂණය ගැනයි. පහළ තියෙන මේ ජ්‍යාමිතික පොකුණු දිහා බලන්න. මේවා නිකන් වතුර පිරුණු වලවල් නෙවෙයි, මුළු සීගිරි භූමියේම ජල කළමනාකරණය සිද්ධ වුණු ප්‍රධාන කේන්ද්‍රස්ථානය. අපිට උඩින් පේන්නේ පස් විතරයි. ඒත් මේ පොළොව යටින් කිලෝමීටර් ගාණක් දුරට විහිදුණු අදටත් කිසිම කාන්දුවක් නැතුව ක්‍රියාත්මක වෙන පුදුම සහගත මැටි නල පද්ධතියක් තියෙනවා. කිසිම මෝටරයක් නැහැ, කරන්ට් එකක් නැහැ. හැබැයි වහින කාලෙට මේ භූගත නල හරහා එන වතුර පීඩනයෙන් මේ මල්වැඩි අදටත් ගුරුත්වාකර්ෂණයෙන් විතරක් අහසට විදිනවා. නගරේ වටා තියෙන මේ දැවැන්ත දියාගල සතුරන්ගෙන් බේරෙන්න විතරක් නෙවෙයි හැදුවේ. මුළු නගරේම අතිරික්ත ජලය රඳවා ගන්නා ප්‍රධාන ජලාශයක් විදිහටත් මේක ක්‍රියා කළා. අඩි 800ක් උස මේ දැවැන්ත ගල මුදුනට වතුර ගෙනිච්චේ කොහොමද? උත්තරේ තමයි වැසි ජලය. ගල උඩට වැටෙන හැම වතුර බිඳුවක්ම අපතේ නොයවා ගබඩා කරගන්න අපේ අය දැනගෙන හිටියා. අහස සිම්බින මේ ගල මුදුනේ තියෙන කාශ්‍යප රජුගේ පෞද්ගලික පොකුණ දිහා බලන්න. මේ උසකදී වුණත් කොච්චර නිවැරදිව ජල පීඩනය කළමනාකරණය කරලා තියෙනවද කියන එක හිතා ගන්නවත් අමාරුයි. ඒ වගේම මේ ගල වටා තියෙන ජල මාර්ග නිර්මාණය කරලා තියෙන්නේ හමාගෙන එන හුළඟ වතුර වැදිලා මුළු පරිසරයම සිසිල් කරන ස්වභාවික වායු සමීකරණ පද්ධතියක් විදිහට. මීට අවුරුදු 1500කට කලින් කිසිම නවීන උපකරණයක් නැතුව මේ වගේ සංකීර්ණ ජාලයක් නිර්මාණය කරපු අපේ හෙළ ඉංජිනේරුවන්ගේ මොලේ තරම ගැන ඔබට හිතා ගන්න පුළුවන්ද? සීගිරිය කියන්නේ නිකම්ම ගඩොල් ගොඩක් නෙවෙයි. මේක මුළු ලෝකෙටම අභියෝගයක් වුණු අපේ අභිමානවත් වාරි තාක්ෂණයේ ජීවමාන සාක්ෂියක්. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න.